ප්‍රියතර සහෝදර සහෝදරියනි ප්‍රථමයෙන් ඔබ සියලුම සුබ පාස්කු අවුරුද්දක් වේවා සුබ පාස්කුවක් වේවා. අපි අද උත්තානෝ ස්වාමීන් වහන්සේගේ මංගල්‍ය සිහිපත් කරනකොට අද දේවාක්‍ය පුරාණ ගිවිසුමේ දාන අප කියවුවා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සත්වයාට ඇති ආදරේ ප්‍රධාන සිදුවීම් පහක් ඇසුරු කරගෙන කියවන්නට යෙදුණා. එදා පුරාතන ජනතාව පාස්කු මංගල්‍යය සමරන්නට නිදිවර්ජිතව රාත්‍රිය ගත කරේ මේ දේවාක්‍ය කියවීම බව සභා ඉතිහාසය සභා ඉගැන්වීම් වල අප මතක් කරලා දෙනවා. ඒ අනුව දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ඇති ප්‍රේමයේ ලෝකයේ ලැබීම තුළ ඒ වගේම මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පිටුපාලා වරදටපත් වූ ආකාරය ආරවන්තමාව හැදවපු ආකාරය මොසස් මාමගේ දතුමුද ආරණ්‍ය කොට දසපනත ලබා දීම නව ජනතාවක් බවට පත්වීම ඒ නොනතුරු දෙවියන් වහන්සේ මනුෂ්‍යයා තව තවත් පාපයට විජු වෙනකොට ඇලෙනකොට දිවස් ප්‍රසාදී වරුන් මගින් විශේෂයෙන්ම යෙසායා සහ ජෙරමායා දිවස්වති මාර්ගයේ නව අහසක් නව පොළොවක් දෙවියන් වහන්සේ බිහි කරන බව දිවස් ප්‍රසාදී වරු තුළින් දෙවියන් වහන්සේ ප්‍රකාශ කළා. මේ ආකාරයෙන් මා ප්‍රියාදර සර්ව සහෝදරයනි දෙවියන් වහන්සේගේ අපරිමිත දයා කරුණාව මුළු පුරාණ ගිවිසුම පුරාම දක්වන ආකාරය අපි ඒ කියවීම තුළ කියවුවා. ඒක අපි දන්නවා දෙවියන් වහන්සේ මේ ලෝකයේ පරිණිකේ සඳහන් විවිධ දේවල් මවන ලැබුවා. අංග සම්පූර්ණ ලෝකය බවට පත් කළා. ඊට පස්සේ මේ දෙවියන් වහන්සේ මවන ලැබුව මැවිලි එක දවසක් තරගයක් පවත්වනවා. මම මේක චතුරාර්ය දේශනාවට කිව්වා. ඒ තමයි මේ අතර ප්‍රබලයක් කවුද වෙන්න බලන්න. දැන් හැමදාම මේක බලනවා ඉස්කෝලේ වල දක්ෂ ප්‍රබලය. ඒ වගේම පාලක වේලක් බලන්න. සමාජ වීසා වලත් ඒක කියන කවුද ප්‍රබල කවුද දක්ෂ දේශපාලන ඒවත් තියෙන කවුද දක්ෂ ප්‍රබල. ඒ නිසා දෙවියන් වහන්සේ මාරුන් මේ නැවෙලි කවුද දක්ෂ ප්‍රබලය බලගතා කියලා වෙනවා. දැන් අපි දන්නවා දෙවියන් වහන්සේ ජලය ජලයෙන් ලෝකේ විනාශ කරා. දැන් ජලයේ ඉතුවා මම තමයි ප්‍රබලම. එනිසා මිනිස්සු කනවා ඔබද ප්‍රබලම. ජලය මොකද කියන්නේ? නෑ. මම නෙමෙයි ප්‍රබල. සූර්යයා එළිය වැටෙනාම මා වාෂ්ප වෙලා. ඒ නිසා මට වඩා සූර්යයා තමයි ප්‍රබල. දැන් සූර්යයා කියනවා ඔබද ප්‍රබල. සූර්යයා කියනවා නෑ. මම ජලයේ වාෂ්ප කරාට වලාකුළු ඇවිදලා මම වහනවා. ඒතර මගේ බලය ඉතිරියන්නේ. ඒ නිසා මට වඩා වලාකුළු තමයි ප්‍රබල. වලාකුළු කියනවා ඔබද ප්‍රබල. වලාකුළු කියනවා මම සූර්යයා වැරුවට සුළඟ ඇවිදලා මාව යවුවට පස්සේ මම ගහගෙන යනවා. ඒ නිසා සුළඟ තමයි ප්‍රබල. සුළඟ කියනවා සුළඟ නොබද ප්‍රබල. සුළඟ කියනවා මම බලාපොරොත්තු ගහගෙන ගියාට කන්දක් අතර ගියාම කඳු වල වැදිලා මාව කැඩිලා දිදලා යනවා. මගේ ප්‍රබලන්තේ දිදෙනවා. කඳු වලින් අහනවා නොබද දෙවියන් වහන්සේ මවන ලැබුම ඇවිල්වල ප්‍රබලද. අද කියනවා මම සුළඟ කැඩුවාට මාව කැපපු දවසට නැති වෙලා යනවා. ඒ නිසා මම මේ ප්‍රබල මාව පහත් කරන කඳු කපන මිනිසා තමයි ප්‍රබල. මිනිසාගේ කාලා මිනිසා නොබද ප්‍රබල. නිසා කියනවා මම කඳු කැපුවාට සබදාම විනාශ කරාට මාව කවදා හරි අවුරුදු 70කින් 80කින් මැරිලා යනවා. මරණය තමයි ප්‍රබල. මරණය කියනවා මිනිසා මරණ ලබන ඔබද ප්‍රබල. මරණය කියනවා මම ප්‍රබලව හිටියා. නමුත් එක මිනිහෙක් මාව පරාජය කරා. ඒ තමයි නාසරතේ ජේසුස් උන්වහන්සේ මාව මරණය පරාජය කරලා උත්ථාන වුණා. උන්වහන්සේ තමයි ප්‍රබල. අද දෙවන කියුමේ සඳහන් වුණා මරණයට අප කෙරෙහි තවත් බලයක් නැහැ.
යේසුස් ක්‍රිස්තුස් එකම වර අපෝදේශා මාන්නේ පත්තුසේ මාන්නේ පරාජය කර උන්වහන්සේ ජයග්‍රහණය කර උත්තානය ප්‍රකාශ කර සදා ජීවමාන වැඩවසන තැනැත්තෙක් බවට පත් කර මරණයට අපගෙරෙහි තවත් බලයක් නැහැ. ඒ නිසා හොඳට අද දවසේ දෙමව්පියෝ බලා ගන්නට ඕනේ. මේ ටියුෂන් ප්‍රාන්තයේ නෙමෙයි ප්‍රබල. යාන වාහන මතු පිට දේපල නෙමෙයි ප්‍රබල. නැත්නම් රස්සාවේ ඕටි රස්සාවේ ප්‍රබල. වෛද්‍යවරයෙක් කිව්වොත් දැන් මැරෙන්න මාස් 3ක් ස්පිතාලේ ඉන්නට ඕනේ මැෂින් එකේ කිව්වොත් ඔය සියල්ල දුරගේ විවාහයේ පුතාගේ මපොදිද නේද? කොන්වොකේෂන් එක ගිය අසිවාරම ඒව කියන්නේ අපි ඒක ජීවිතය ආරක්ෂා කරගන්න ඉන්න. ඒතර හැම ඉරිදම උත්තාන ස්වාමීන් වහන්සේ සොයාගෙන දේවස්ථානයේ එන්න කිව්වම අපි එක එක දේවල් කියනවා. අර සදාදමේ නැවිලි වලට අපි දේවත්වයෙන් සලකනවා. හොඳට මතක තියාගන්න දේවදාසේ මනුෂ්‍ය දේවදාසේ විරුද්ධ කර ප්‍රථම පාපය සහ එකම පාපය තමයි නැවිලි දේවත්වයෙන් සැලකීම. ඉතින් ඉස්සර අපි කියන ඒ මිනිස්සුන්ගේ මොකටද මේ මිනිස්සුන්ට තේරුන්නේ නැද්ද? ඒක දේවවාදයේ තුල ජීවත් වෙන කියලා. අපි අද කරන්නේ ඒකම තමයි. ඉරිදා පූජාව නැතුව ටියුෂන් යනවා. ඉරිදා පූජාව නැතුව අපේ දේපල වතු පිටි ආරක්ෂා කරගන්න දුවනවා. නේද? සල්පාගේ වාගන්න දුවනවා. මේ හැම දෙයක්ම සබදාමේ වරකවරානන් මාර්ගයේ පරාජය කර ක්‍රිස්තුන් වහන්සේගේ අරසකට යටත් මාර්ගය ආදර සමෝත්සවද. ඒ නිසා අපේ ජීවිතේ ප්‍රථම වතාවට, දෙවන වතාවට, තුන්වන වතාවට හැමදාටම එකම බලාපොරොත්තුව, එකම සරණ, එකම ශක්තිය මරණය පරාජය කරපු ජේසුස් ස්වාමීන් වහන්සේ. අපිට සදාකාලික ජීවිතය උන්වහන්සේ අද කියවීමේ සදාහන පරිදි එකවරක් මාර්ගයට පත් වෙලා සදාකාලික ජීවිතය අපිට ලබා දෙනවා. ඒ ජීවනයේ උරුමකරු අපි සියලු දෙනා. ඒ නිසා මේ පාස්කු අවුරුද්ද ලබන අද දවසේ හොඳ අධිකරණයක් තියාගන්න ඕනේ. නැත්නම් අපි අද ලෝකමාර්ගයේ ශුභාරංචි කියවන පරිදි මලවුන් අතර ක්‍රිස්තුන් වහන්සේ සොයන ජනතාවක් බවට පත් වෙනවා. දුක්ඛිත පීඩිත ජනතාවක් බවට පත් වෙන හැමදාම ඇඬුණු කඳුලේ දුක සුසුම වේදනාවක් ඉන්න ජනතාවක් බවට පත් වෙනවා. අල්කටාව ශුද්ධ තෙරේසා මහත්මිය ඊටාම දිලිඳ ජීවිතයක් ගත කරා. සෑම ශුද්ධවන්තයෙක්ම ඊටාම දිලිඳ ජීවිතයක් ගත කරා. හදවතින් ඊටාම පොහොසත්. එයි සෑම තෘප්තියම ලබා දෙන දිව්‍ය සත්‍යාදී ජේසුස් වහන්සේව ඇදහුම සහ ජීවත් කෙරෙනවා. ඒ නිසා මේ උත්තානයේ ජීවිතය තුළ අපිට ආරාධනා කරන්නේ ආගේ ආදර සහෝදරයනි මාර්ගයේ පරාජයක උත්තානයේ ප්‍රකාශ කළා වූ ස්වාමීන් වහන්සේගේ ජීවිත අනුසාරය කරමින් උත්තානයේ ජනතාවක් වශයෙන් ජීවත් වන්න. මේ දේශනාව අවසන් කරන්නට පොඩි කතාන්දරයක් ඔබට කියලා අවසන් කරනවා. ඒක කිකිලියකට විස්තර කරනවා. මෙතන මේක තියෙනවා. කිකිලිකට වෙන්නේ විස්තර. මේ කිකිලිකට විස්තර කියලා කරලා ටිකක් කාලයක් යනකොට ඔන්න එක පැතිය එනවා එළියට. අනේ ලස්සන බෝල් පැටව ටිකක් එළියට. මේ කිකිලි ආරක්ෂා කරගෙන නේද? ඔය පහුරුලා කන්න බොන්න දීලා ටික ලොකු මහත් කරනවා. මේ කිකිලිට තේරෙනවා මෙතන ඉන්න අමුතුවෙක් කෙනෙක්. එයා මේ පැටවන් වල වෙනස්. අමරණ තේරෙන ගෙදර දරුවෝ දෙතුන් කියන්නේ මෙයා මෙහෙමයි කොරම් කෙනෙකුට තේරෙනවා. නේ වැඩිපුර පාන වැඩිපුර නිදියනවා. නේද? වැඩිපුර වරිදාන මේවා විකේ. ඒ වගේ හරි චාම් හරි නිදහසේ එහෙම ඉන්නවා. මේ අපට තේරෙනවා කියලා. එතන මෙයා පවුල්ගාන ඔය පණු මේවා ගෙනලා අර පොරකාන අර පැටිය ඉන්නේ. පැත්තකට වෙලා ඉන්නවා. අනිත් පවුල්ගාන ඉගෙන ගන්නකොට මෙයා ඉගෙනෙන්න බලනවා. අම්මා පොටෙන් හැරලා බලන්න. අපි දුන්නේ අපි බලන්නේ මේවා කාන ජීවිතේ. අර කියන මට ඔය ජරාව කන්න බෑ. මට ඔය නියමිත සූරගෙන මේවා කරගන්න බෑ. ඔය කුණු පන්දල් වල මම යන්නේ. නේද? කූඹි කනවා. ජරාව මිනිස්සු වතුර විසික් කරනවා. කුණු ජරාවට මම ඉන්නේ. මෙයා නොකෑවට ටික මෙයා අනිත් අයට වඩා ටිකක් විශාල වෙනවා. ටික දවසක් මෙයා අර ට්‍රයි කරලා ඒ ආකාශයේ පියාඹර යනවා. එයා රාජාලේ ඉතිරියේ වැඩිදාන්නේ. අපිත් එහෙම මාත්‍යාද සහෝදරයෝ දෙවනාසේ අපිව මේ ලෝකෙට මාවක් පිළිතුරින් ජනිත කරා දේව දරුවන් වශයෙන්. හැබැයි මේ ලෝකයේ ඉඳලා අර කුකුල් පැටව වගේ පවුල් ගාලා කුණු ජරාව කාලා මෙලොව ජීවත් වෙන්න නෙවෙයි. අර ස්වර්ගයේ ඉහළට
ඉසිරිනා යන්න. try එක දෙන්නට ඕනේ. අර කිකිලි අම්මා කොටෙන් කොටලා අරව බිමට දැම්මා. අපිට උරුම නැහැ. සමහර කෙනා අපේම පවුලේ අමරදත්තර කියනවා. ඔය පන්ති ගියාට ස්වර්ගයට යන්න කියන උඩට යනවා මේ ඉගෙන ගන්න. මේවා කර. ආධ්‍යාත්මික ජීවිතය විනාශ කරන සාතන්ව ගෙනහැර දක්වනවා. ඒ නිසා අපි සියලු දෙනාටම උඩ ස්වර්ගීය නිවනක් තමයි දෙවියන් වහන්සේ ලෑස්ති කරලා තියෙන්නේ. ජේසුස් මම ගිහිල්ලා අපි එනකම් බලාගෙන ඉන්නවා. අපිට පෙර අපේ දයාවද දෙමාපියෝ නෑදෑයෝ අපි එතෙන් එනකම් බලාගෙන ඉන්නවා. ඒ තුමාශිවාදී මේ පාස් මංගල දවසේදී අප සියලු දෙනාම ස්වර්ගීය කාරණා සිටින්නේ භාග්‍යයක් දෙන්නට දේවාන්තිය ප්‍රාර්ථනා කරගන්න.